ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා ඔයාලට. මට දැන් ගොඩක් කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා තිබුණා, කමෙන්ට් කරලා තිබුණා. ඔක්කොටම thank you very much. එතකොට අද මම ඔයාලට ගේන්නේ මගේ වීඩියෝ එකේ මගේ ගෙදර කොටසයි, සැලොන් එකේ වැඩ කරන කොටසකුයි පොඩි වීඩියෝ එකක් තමයි අද ඔයාලට ගේන්නේ. උදේම බබාව ස්කූල් එකට යවලා ඊට පස්සේ තමයි මම ඔයන්න ගන්නේ. මම උදේටයි දවල්ටයි දෙකටම කෑම අරගෙන යනවා සැලොන් එකට ගිහිල්ලා තමයි ගොඩක් වෙලාවට කන්නේ. ඉතින් මම මේ උදේට කෑම හදා ගන්නවා බබාට ස්කූල් එකට බ්‍රෙක්ෆාස්ට් එකට ලන්ච් එකට වෙනම කෑම හදලා යවන්න ඕනේ. සමහරක් දවස්වලට මම එයාට රයිස් ඇන් කරි යවනවා. ඒ දවස් වෙද්දී නම් මම 6:00 වෙද්දීන් උයලා ඉවරයි. නැත්තම් මම ඊට වැඩිය පරක්කු වෙනවා. ඒ කෑම දෙකත් හදලා ඊට පස්සේ අපිට කන්න කෑම උයනකොට 6:00 පහු වෙනවා. ඒ අතරතුරේ උයන වෙලාවලුත් තියෙනවා. බබාගේ කෑම හදලා මොන හරි ඉදෙන්න තියලා එහෙම කරන වෙලාවලුත් තියෙනවා. මම කෑම උයන ගමන් වලන් ටිකත් හොදගත්තා. එතකොට මට ලේසි ඒවා ක්ලීන් කරලා වේලෙන්න තියලා ගියාම රැට එනකොට ඒව හොඳට වේලිලානේ. ඊට පස්සේ මම කරන්නේ මංගාව පොඩි රැක්ස් තියෙනවා. ඒ රැක්ස් වලට මගේ බඩු ටික රැට අහුර ගන්නවා. එහෙම තමයි මම කරන්නේ. ඉරිදා දවසේ තියෙනවා නම් මම එක්ක උදේ හොදනවා, නැත්නම් සෙනසුරාදා රෑ හොදලා තියෙනවා. ඉරිදා උදේ හොදන ඒවා ඩ්‍රයි එකේ දාලා ඊට පස්සේ දවල් වෙලා තමයි ඒවා රැක්ස් වලට මගේ දාගන්නේ. මෙහෙම ඔක්කොම ක්ලීන් කරලා ලස්සනට කිචන් එක තිබ්බහම ඇත්තටම සතුටුයි. ගෙදර දැන් සැලොන් එකට ගිහලා එනකොට ගෙදර ක්ලීන් වෙලා තියෙනවානේ. ඒ කවුරුත් අදින්න කරන්නේ නැහැ. මයි හස්බන්ඩ් බබායි විතරයි ඉන්නේ. රෑ වෙලා තමයි අපි තුන් දෙනාම එන්නේ. ඒක නිසා ඉතින් ලස්සනට තියෙනකොට පිරිසිදුවට හරි ආසයි. ඉතින් කිචන් එකේ වැඩිපුර කාලයක් අපි ගත කරන්නේ ඇත්තටම ඒක නිසා තමයි ඇත්තටම කිචන් එක ටිකක් ලොකුවට හදලා තියෙන්නේ. මොකද ගෙදර එකපාරම හැදුවේ නැහැ, අපේ කොටස් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒක නිසා තමයි කිචන් එක පොඩ්ඩක් ලොකු උනේ. මේ අපේ බබා අඳපු පිච්චර් එකක්. ඒක මම හැමතැනම දාන හින්දා ඒක විසිකන්න කියලා බලද්දී ඒක දැක්කා. ඒක ආයි විසික්කේ නැහැ. ඒක දුකයි විසික් කරන්නත්. ඉතින් ඒක තියාගත්තා. ඔන්න මම මගේ කිචන් එකේ වැඩ ඔක්කොම ඉවරයි. ඊට පස්සේ බෙඩ්රූම් මස් කරලා මං අඳින ඇඳුම ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මම වොෂ් එකක් දාගෙන ලෑස්ති වෙන්න පටන් ගත්තා. මගේ මාස්ටර් බෙඩ්රූම් එකේ අල්මාරියා එකේ තියෙනවා මිරර් එකක්. ඒකෙන් බල තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මට ලේසියි එතන ඇඳ ගන්න එක. ඒ වුණාට මගේ ඉස්සරහා රූම් එකක් තියෙනවා. ඒක මම ගෙදර සැලොන් එකේ ඩ්‍රෙස් කරන අයට ඒ රූම් එක මම ඇරේන්ජ් කරලා තියෙනවා. ඉතින් මම ඒක යූස් කරනවා මගේ වැඩවලටත්. මම ඉතින් ඒක යූස් කරනවා. මම ලොකුවට මේකප් දාන්නේ නැහැ. නෝමල් තමයි දාන්නේ. ෆවුන්ඩේෂන් එකක් ගන්නවා, ඊළඟට මස්කාරා එකක් ගන්නවා, අයිලයිනර් එකක් අඳිනවා, බ්ලෂ් කරනවා, ලිප්ස්ටික් දානවා. වෙන මොකුත් මම දාන්නේ නැහැ. ඒ කියන්නේ නෝස් කට් කරන්නේ නැහැ. ඊළඟට ජෝ ලයින්ස් අදින්නේ නැහැ. ඒ වගේ හෙවි මේකප් එකකට යන්න මම ආස නැහැ. මට ගොඩ හෙවි මේකප් දැම්මහම මටම හිතෙනවා මට කැතයි කියලා. ඒක නිසා මම සිම්පල් මේකප් එකක් තමයි දාගෙන යන්නේ. ගොඩක් බේස් එක දාන්නේ නැහැ. ෆවුන්ඩේෂන් දාගෙන ඉන්නත් අමාරුයි. නැත්තම් ආටිෆිෂල් ලුක් එකක් එනවනේ. ඒක නිසා මම ආස නැහැ ඒකට. මම සිම්පල් ලුක් එකක ඉන්න තමයි මම කැමති. ඒක නිසා මම ඉතින් සිම්පල් මේකප් එකක් දාගත්තා. මම
මම යූස් කරන ෆවුන්ඩේෂන් එක ෆොයරා බ්‍රෑන්ඩ් එකේ 203 නම්බර් එක. ඔගොල්ලන්ගේ ස්කින් එකට ගැලපෙන විදිහට තමයි ඔයාලට ෆවුන්ඩේෂන් එකක් තෝරගන්න ඕනේ. ඔයාලගේ අතේ තියෙනවනේ ස්කින් එක, ඒ කියන්නේ අතේ යට එතන ගාලා බලලා ඔයාලට ගැලපෙන ෆවුන්ඩේෂන් එකක් සිලෙක්ට් කරගන්න ඔන්න ඔයාලට පුළුවන්. ඔන්න පොඩි ටිප් එකක් කිව්වා ෆවුන්ඩේෂන් එක තෝරගන්නකොට කොහොමද කියලා. මම ලිප්ස්ටික් ඇප්ලයි කරන්න කලින් ලිප් බාම් එකක් ගෑවා. නැත්තම් ලිප්ස් කළු වෙන්න බලනවා. ඒක නිසා ඊට පස්සේ ෆවුන්ඩේෂන් එක ඊට උඩින් ලිප් එකෙත් ගාගත්තා. මොකද ලිප්ස්ටික් ගොඩාක් වෙලා තියාගන්න පුළුවන් රහසක් තමයි ඒක. ෆවුන්ඩේෂන් එක ලිප් ග්ලොස් එක හරි ලිප් බාම් එක හරි උඩින් ගාලා ලිප් එකේ ලිප් ලයිනර් එක ලිප්ස්ටික් එක ඇප්ලයි කරගත්තාම ගොඩක් වෙලා තියාගන්න පුළුවන් අපිට. ඉතින් ඔන්න ඔහොම මම හිමින් සැරේ ලෑස්ති වුණා. ලෑස්ති වෙලා පොඩ්ඩක් එළියට ගියා. මම පහන තියන්න මල් ටිකක් කඩා ගන්න ඕන නිසා වාහනේට බෑග් ටිකක් දාගන්න බලද්දී මේ මම බලාගෙන ඉන්නේ මගේ සැලොන් එකේ පහන තියන්න මම මල් ටිකකුත් කඩා ගත්තා. ඒවත් ඔක්කොම ලෑස්ති කරගෙන හස්බන්ඩ් එක්ක ගියා. හස්බන්ඩ් නැති දවසට මම පයින් පාරට යනවා. ගොඩක් වෙලාවට පයින් තමයි යන්නේ. මේන් රෝඩ් එකට පොඩි දුරක් තියෙනවා, කිලෝමීටරයක් විතර. ඒ ටික පයින් යනවා. ඉතින් ඇඟටත් හොඳයි. පොඩ්ඩක් අවුවනම් සැරයි ඒ ටයිම් එකට. ඒ වුණාට ඉතින් යන්න ඕනේනේ. ඒක නිසා ඔය වටපිටාවේ ලස්සන බල හිමින් යනවා. මගේ සැලොන් එක තියෙන්නේ මගේ ගෙදර ඉඳන් කිලෝමීටර 15ක් 16ක් විතර දුරින්. මේ ඔයගොල්ලෝ දකින්නේ මගේ පුංචි සැලොන් එක. ඉතින් කොහොමද කියලා ඔයාලගේ කමෙන්ට් එකක් දාන්න. මම සැලොන් එකට ආපු ගමන්ම කරන්නේ ක්ලීන් කරන එක. බිම අතු ගාලා මොප් කරනවා. හැමදාම මොප් කරන්නේ නැහැ. දවස් 3කට සැරයක් වගේ තමයි මොප් කරන්නේ. ඊට පස්සේ මම පහන තියලා වැඩ පටන් ගන්නවා. පහන තිබ්බට පස්සේ මම කරන්නේ මගේ ෆේෂල් රූම් එකේ මොනවද අඩුපාඩු කියලා මම බලනවා. ඒ කියන්නේ මගේ හයිඩ්‍රා මැෂින් එකක් තියෙනවා. ඒකෙන් ෆේෂල්ස් ටිකක් මේ දවස්වල වැඩියෙන් කරනවා. ඊළඟට ගැල්වනික් මැෂින් එකක් තියෙනවා. ඒකේ නම් මුකුත් අඩුපාඩුවක් නැහැ. ගැල්වනික් මැෂින් එකේ හයිඩ්‍රා මැෂින් එකක් තියෙනවා. ඒකේ සීරම් වර්ග පුරවන්න ඕන. ඊට පස්සේ ටෝනර්ස් දාන්න ඕනේ. ඒ පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකත් කරනවා. මේ තියෙන්නේ මගේ ෆේෂල් රූම් එක. මේකේ බෙඩ් ෂීට්ස් දාලා ලෑස්ති කරගත්තු ෆේෂල් රූම් එක තමයි ඔයාලට මේ පේන්නේ. මේ ෆ්ලවර්ස් මම හදපු ඒවා ෆෝම් ෂීට් වලින්. මම හරි ආසාවෙන් මේ ෆ්ලවර්ස් හැදුවේ. ඉතින් මේ පේන්නේ ඔයාලට හයිඩ්‍රා මැෂින් එකක්. වම් පැත්තෙන් පේන්නේ. මම ට්‍රවල් හොදලා වේලෙන්න දාලා තිබුණා. ඒ ටික මම මේ නමාගෙන මගේ අතන පේන කූඩෙට දාගන්නවා. එතකොට මට ලේසියෙන් ඒ ටික අවශ්‍ය වෙන වෙලාවට තියාගන්න. මම මේ ට්‍රවල් නමන විදිහ ඔයාලට පේනවද? මේක හොටෙල්ස් වල මේ විදිහට තියෙනවා මම දැකලා තිබුණා. ඉතින් මාත් මේ මෙතඩ් එක අනුගමනය කරා. ඇත්තටම මේක YouTube එකෙන් තමයි බලාගත්තේ. හරි ලේසියි. බලන්නකෝ ඔයාලට දැක්කොත් ඒක පැහැදිලිව මගේ වීඩියෝ එකේ පේනවා නම් ඔයාලටත් ඒක ලේසියෙන්ම කරගන්න පුළුවන්.
සැලොන් එකක් විතරක් නෙමෙයි ගෙදරදී වුණත් අපිට ඒ වගේ ට්‍රැවල් අපිට අහුඩ ගන්න පුළුවන් ලස්සනට නමලා මං හරි ආසයි ලස්සනට පෙරසිදුවට පිළිවෙලට මගේ වැඩ කරගන්න. එතකොට මම ඉන්න තැන ලස්සනට තියාගන්න. කස්ටමර්ස්ලා වුණත් කැමති වෙන පෙරසිදුවට පිළිවෙලට තියෙනවට මම ක්ලයන්ට් කෙනෙකුට යූස් කරපු ට්‍රැවල් එකක් වෙන කෙනෙකුට යූස් කරන්නේ නැහැ. ඒක ඔක්කොම මම සැලොන් එකේදීම හොදලා මගේ ඩ්‍රයර් එකක් තියෙනවා. ඩ්‍රයර් එකට දාලා වේල ගන්නවා. රැක් එකක් තමයි තියෙන්නේ. මොකද මට එළිය වනන්න බෑ. මම ඉන්නේ අප්ස්ටේර්ස් වල සෙකන්ඩ් ෆ්ලෝර් එකක. ඉතින් දෙපැත්තෙම බිත්තිනේ තියෙන වෙලා ඒ වුණාට රස්නේ නිසා ඔක්කොම වේලනවා. මේවට මේ රෙදි ටික මං අතේමයි හොදන්නේ. ඒවා හොදලා ඒවට කම්ෆර්ට් දාලා ඒවා වේලලා ඔය දැන් මම අනිත් දවසට එනකොට වේලිලා තියෙනවනේ. ඉතින් මම ඒ ටික නමලා කරලා ලස්සනට තියා ගන්නවා. ඒතර කස්ටමර්ස්ලටත් ඇත්තටම ෆ්‍රෙෂ් කිසිම කස්ටමර් බයි කස්ටමර්ට වෙන ලෙඩ බෝ වෙන්නේ නැහැ. ඒවා අපි ගොඩක් හිතන්න ඕනේ දේවල්නේ. අපි එක බෙඩ් එකක් යූස් කරන හින්දා ගොඩක් කස්ටමර්ස්ලා යූස් කරනවනේ එක බෙඩ් එක. ඒක නිසා මම ඒගොල්ලන්ට වෙනම බෙඩ් ෂීට්ස්, ට්‍රවල් ඒවා යූස් කරනවා. ඒ සුදු පාටින්මයි මම අරන් තියෙන්නේ. ඒක ගොඩක් කුණු ගෑවුනහම පේනවනේ. එතකොට ඉක්මනටම අයින් කරලා හොදන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මගේ ෆේෂල් රූම් එක මම අස් කරන්නේ උදේට. හදිසියට සමහරක් දවසට බොටල්ස් තනින් දාලා යන වෙලාවල් තියෙනවා. එතකොට ඒ ටික මම පිළිවෙලට රැක්ස් වල දාලා අස් කරලා ලස්සනට තියා ගන්නවා. කස්ටමර්ස්ලා එන වෙලාවක් සමහරක් වෙලාවට කියන්න බෑනේ. අපොයින්ට්මන්ට්ස් දාලා එනවා. සමහර වෝකින් කස්ටමර්ස්ලා එනවා. එතකොට අපි රෙඩි කරන්න දෙයක් නැහැනේ. ආව ගමන් වැඩේ පටන් ගන්නනේ තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මමගේ සැලොන් එකේ වැඩ වෙන්නේ. ඕගොල්ලන්ට මම ඉස්සරහට මගේ සැලොන් එකේ වැඩ පුළුවන් වුණොත් ගේන්නම්. මොකද මගේ YouTube channel එකක් තියෙනවා. ඒකේ මම සැලොන් එකේ වැඩ ඔක්කොම short videos විදිහට දානවා. ඔයාලට ඒකටත් එකතු වෙන්න පුළුවන්. මම description එකේ මගේ ඒකේ link එක දාන්නම්. Beauty with Uma කියලා තමයි channel එක තියෙන්නේ. කැමති නම් ඔයාලට ඒකටත් එකතු වෙන්න පුළුවන්. මං හැමදාම උදේට ඇවිල්ලා බලනවා මගේ මොනවද අඩුපාඩු තියෙන බඩු මොනවද කියලා. කියන්නේ ෆිල් කරගන්න ඕනේ ඒවා. සමහරක් ඒ බඩු තියෙනවා ක්ලෙන්සර් ස්ක්‍රබ් ඒවා ඉවර වෙලා තියෙන්න පුළුවන්. එතකොට මම දාන ෆේෂල් පැක් තියෙනවා. ඒ ටික ඉවර වෙන්න පුළුවන්. අඩුපාඩු මොනවද එහෙම කියලා බලලා ලිස්ට් එකක් හදා ගන්නවා. ඒ ලිස්ට් එක මම අනිත් දවසේ එනකොට අරගෙන එනවා ටවුන් එකේ. එහෙම තමයි ඉතින් මම සැලොන් එකේ වැඩ කරන්නේ. කොහොමද ඔයාලට මගේ සැලොන් එක දැක්කහම මොකද හිතුනේ කියලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ගේ අයිඩියාස් තියෙනවා නම් තව මෙහෙම වෙන්න ඕනේ කියලා මට ඒවත් දාන්න. එතකොට මට ඔයගොල්ලන්ගෙනුත් අයිඩියාස් අරගෙන මගේ සැලොන් එක තව ටිකක් ලස්සන කරගන්න පුළුවන්නේ. ඉතින් මම මේ විදිහට මගේ සැලොන් එකේ වැඩ ටික ඉවර කරලා ඔක්කොම ඉවර කරාට පස්සේ මම තේ එකක් හදාගත්තා. මම කඩෙන් තමයි ගොඩක් වෙලාවට තේ බොන්නේ. ඒ වුණාට මම ඒක මග අරගත්තා. මොකද ඒක මගේ ඇඟටත් හොඳ නෑ. මොකද මම ගියාම තේ විතරක් නෙමෙයි තියෙනම කනම තෙල් ಜಾති හැම දැන් ඇඟ ගැනයි ඔක්කොම ගැන හිතන්න ඕනේනේ. ඒක නිසා දැන් වයස යනකොට ශරීර සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ නිසා මම හිතුවා මම මගේ සැලොන් එක ඇතුලේ ටී එකක් හදා ගන්නවා කියලා. ඉතින් මම බඩු ගෙනල්ලා ටී එකක් හදාගත්තා. දැන් මම ඒ රූටින් එකට පුරුදු වෙලා ඉන්නවා. කඩවල් වලින් අමතර කෑම කන්නේ නැහැ. මගේ සැලොන් එක ඇතුළෙම තේ එකක් හදාගෙන බොනවා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න මම හිතුවා. ඉතින් thank you very much ඔක්කොටම මගේ වීඩියෝස් බලන අයට, කමෙන්ට්ස් දාන අයට, මට සපෝට් එකක් දෙන අයට.
ඔන්න කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. Thank you very much ඔක්කොටම.